හයි පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම නොවෂයිස් YouTube channel එකට ඉතින් අදත් හරිම ආදරෙන් ඉතින් අද අපි ගමනක් යන ගමන් ඉන්නේ නෝවා බබා say hi good girl ඉතින් අද බලන්නේ අපි ටික කාලයකට කලින් කරපු වීඩියෝ එකක් මට දාන්න බැරි වෙච්ච එකක්. ඉතින් අපි අක්කලා ගෙදර තමයි ඇමරිකාවට ඇවිල්ලා මුල් කාලේ හිටියේ. ඉතින් එහෙ ඉන්න ගමන් ගියපු ට්‍රිප් එකක් තමයි මේ. අපේ නංගිලත් ආපු දවසක තමයි ඉතින් අපි මේ ගමන ගියේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවා අක්කයි නංගි මායි සුදනාම ඇමරිකාවල ඉන්නේ. නංගි ස්ටුඩන්ට් වීසා ආපු කෙනෙක්. මායි අක්කයි දෙන්නම ග්‍රීන් කාඩ් වින් කළා තමයි මෙහෙට ආවේ. ඕකේ ඉතින් ඔන්න අද යන පාක් එක තමයි මේ තියෙන්නේ. මේක ගොඩාක් ලොකු පාක් එකක්. හියුස්ටන් ඩවුන්ටවුන් එකේ ඉඳන් මිනිත්තු ගානකින් එන්න පුළුවන් ලොකු ග්‍රීන් ස්පේස් එකක් තියෙන ලොකු පාක් එකක්. අක්කර 445ක් ලොකුයි. ඉතින් අපිට බබාලත් එක්ක එක දවසකින් දෙකකින් මේක ඇවිදින්න බෑ. ඉතින් දවස් ගානක ට්‍රිප් එකක් යන්න ඕන තැනක් මේක. ඉතින් අද මේකේ පොඩි කොටසකට තමයි අපි ඔයාලත් එක්ක යන්නේ. මේක ජෝර්ජ් හර්මන් කියලා කෙනෙක් 1914 දී හදපු පාක් එකක්. ඒක හින්දා මේක මේගොල්ලෝ නිකන් හිස්ටොරිකල් පාක් එකක් විදියට තමයි ගන්නෙ. මොකද ගොඩක් කල් හින්දා හදලා. මං කියවනේ මේකේ ගොඩක් දේවල් තියෙනවා කියලා බලන්න. ඉතින් මේකේ තියෙනවා ගෝල්ෆ් කෝස් එකක්, අවුට්ඩෝර් තියටර් එකක්, එතකොට වොකින් ට්‍රැක්ස් තියෙනවා, ඊට පස්සේ බියුටිෆුල් රෝස් ගාඩන් එකක් තියෙනවා, පික්නික් ස්පේසස් තියෙනවා, ඊළඟට මියුසියම් එකක් තියෙනවා. ඒ වගේම හියුස්ටන් සූ එකයි ඉති වෙන්නෙත් මේකට. ඕකේ මේක ගැන කිව්වොත් ඉතින් මේක තමයි මිල අවුට්ඩෝර් තියටර් එක. මේකත් මේකේ තියෙන වැදගත්ම තැනක්. ඉතින් මේ නොමිලේ ෆ්‍රී බලන්න පුළුවන් හැමෝටම බැලේ එතකොට ඔපෙරා පර්ෆෝමන්ස් වගේ දේවල් බලන්න පුළුවන් ෆ්‍රී. ඉතින් හරි ලස්සනයි මිනි තියටර් එකක් මම උඹලන්ට පෙන්නුවා. ඒක අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඉතින් මොබයිල් ප්ලේ කරනවා නැතන මෙහෙට ලේක් එකක් තියෙනවා. දැන් අපි යන්න හදන්නේ ලේක් එක පැත්තට. ටිකට මේක වෙලා ඉන්න අපිත් එක්ක. අද හරිම සීතල දවසක් නේ. ඒකින්ද අපේ බබාව ස්ට්‍රෝල් එකේ තියලා සීතලට හොඳට පෙරවලා තින්නේ. නේ? නේද? ඔය තියෙන්නේ මං කියපු ලේක් එක පිටිපස්සේ. ඕනේ. ඒක තමයි මං ඔයගලන්ට කියපු ලේක් එක. අර මේනේ තරවුත් ඉන්නවා ඒක. ඒක සීතලයි. ඒක තමයි අර බලන් ඉන්නේ මන් දිහා නෝ බබා. හයි. යොතියමි. ආත්තේ. දැක්කනේ? ඔව්. චෝඩානික. ඉතින් මේ ලේක් එක කුරුල්ලන්ගේ රජ දහනක් වෙලා තියෙන තැනක්. මෙතන ටිකක් ඉන්නවා කුරුල්ලෝ. ඉතින් මේ ලේක් එක ගිහලා වැටෙන ටිකක් ලොකු තැනකට ලොකු ලේක් එකකට ඉතින් එතනට මේ අපිට දුරයි ඉතින් අපි කියන එතනට. ඕකේ මේ තියෙන්නේ මෙතන තියෙන වැදගත්ම දේ. ඕකේ මේ ස්ටැචු එක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. මොකද මේක මේ තමයි මේ ස්ටැචු එකේ ඉන්නේ මේ හියුස්ටන් හදපු සෑම් හියුස්ටන්. මේ ජෙනරල් සෑම් හියුස්ටන් කියන කෙනා තමයි මේ ස්ටැචු එකේ ඉන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මෙයා ඇඟිල්ල දික් කරගෙන ඉනවා ඈතට. මේ කියන්නේ ඈත ඒ පැත්තේ තමයි පාක් එකේ ඒ පැත්ත තමයි බලන්න වැඩිපුරම සතුට වෙන දේවල් යන්න තේවල් තියෙන ඒ පැත්ත තමයි හොඳ කියලා තමයි කියන්නේ. ඉතින් හරි උස ස්ටැචු එකක්. ඉතින් මේ පාක් එකට ගොඩාක් කට්ටිය එනවා මේ ෂූට් කරන්න, වෙඩින් ෂූට්, ෆොටෝ ෂූට්, ඒගොල්ලන්ගේ ග්‍රැජුවේෂන් ෂූට් කරන්න එහෙම මේ පාක් එකට ගොඩාක් කට්ටිය එනවා. ඉතින් හරි ලස්සන පාක් එකක්. පුතේ කෝච්චියක් නේද? චූඩියම්මි කෝච්චියක්.
කෝච්චි Papa's Mouth ko. Mouth. Upuan. Mouth එකේ ගැට ගහලා වගේ. නේද? නෑ මවුත් නෑ Papa's mouth නෑ. ඕකේ ඉතින් ඔන්න අපි ට්‍රේන් එක යන්නයි හදන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට ඇවිල්ලා තියෙන ඒ කියන්නේ මේක පාක් එක වටේ යන පොඩි ට්‍රේන් එකක් හැබැයි ඉතින් මේක හියුස්ටන් සූ එක පැත්තෙන් අර මියුසියම් එක පැත්තෙන් රෝඩ් ජැපනීස් ගාඩන් එක පැත්තෙන් ඒ පැත්තෙන් යන්නේ නැහැ හොමන් පාක් එක වටේ යනවා වුණාද මේ හරි මේ තියෙන මේ හරිය තියෙන මේ පොඩි ඒරියා එකක විතරයි මේක යන්නේ ඉතින් පොඩි ළමයිට යන්න ඉතින් පොඩක් එන්ජොයි කරන්න හදලා තියෙන ට්‍රේන් එකක් මේක බලමු ඔන්න ට්‍රේන් එක යනවා Get off. Have you folks ridden the train before? Okay, you can get on here, ride the train to Kinder Station. That's our main station. Everybody gets off there. Go in, buy a ticket. It's $3.75 a piece. Get back on the train, and we bring you back here. Okay, so are you all together? Yes. Yeah. Okay, all right. Just seats together. There's some back there, wherever you want. ඕකේ කියපු විදිහට ඉතින් ඔන්න අපිට පුළුවන් ට්‍රේන් එකේ නැගලා එක ට්‍රේන් ස්ටේෂන් එකක් තියෙනවා එතන නවත්තනවා ට්‍රේන් එක ඊට පස්සේ එතනින් අපිට පුළුවන් අපි කැමති දේවල් ගන්න සල්ලි දීලා ඒ කියන්නේ එතන ඇඳුම් මේකේ මේ පාක් එකේ ලෝගෝ ගහපු ඇඳුම් එතකොට මැග්නට් අර ෆ්‍රිජ් වල ගහන මැග්නට් වගේ දේවල් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ඉතින් ඒතර බිස්නස් එක තමයි තියෙන්නේ ඉතින් එතන තමයි නවත්තනවා කියන්නේ ඕකේ දැන් මේ යන ගමන් දැක්ක නේද පේනවා ලස්සන්ට ඔන්න අපි කලින් බලපු එක ඒකම කැලලක් තමයි ඒ කොටසක් තමයි ඒ තියෙන්නේ යෝ බයි බයි අපි කෝච්චිය යනවා කෝච්චිය කියන්නේ කෝච්චිය යනකෝ ඔන්න අපි ස්ටේෂන් එකට ආවා ඔන්න නැවැත්තුවා මේ තියෙන ඉතින් පොඩි ෂොප් එකක් සාමාන්‍යයෙන් ඇමරිකාවල අනිත් රටවල තියෙනවා තැනකට ආවහම ලංකාවෙත් තියෙනවනේ ඕන තැනකට ආවාම ඉතින් ඒ තැනේ ස්ටිකර් ගහපු පෝස්ටර්ද මැග්නට් එතකොට ටීෂර්ට් සෙල්ලම් බඩු අතුර බෝතල් ඕන දෙයක් තියෙනවා ගන්න එක ෂොප් එකක් දෙකක් ඉතින් මේ ඇවිල්ලා තියෙනෙත් එක ෂොප් එකක් ඉතින් මෙතනින් අපිට එක ඕනම දෙයක් ගන්න පුළුවන් ඉන්න මම මේ ෂොප් එක පෙන්නන්න ඔයගලන්ට ඕකේ සීද පේනවනේ ඔන්න ට්‍රේන් එකේ පින්තූර ගහපු පොතුත් තියෙනවා බොක්ස් තියෙනවා එතකොට රෑත ටීෂර්ට් තියෙනවා මේ පැත්තේ සෙල්ලම් බඩු තියෙනවා මේ තියෙන්නේ එක සෙල්ලම් බඩු ඉතින් ඔය ළමයිට පේන්න තමයි දාලා තියෙන්නේ ඉතින් මේ තියෙන්නේ ටීෂර්ට් තියෙන්නේ සෙල්ලම් බඩු ඒ නම ගහපු ටීෂර්ට්ස් වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ පාක් එකේ නම ගහපු එක කොටස් වල තියෙන කප්ස් මග්ස් වගේ දේවල් තියෙනවා ඉතින්
පේනවනේ ඔය ඉස්සරහම තියලා තියෙන්නේ ළමයිට දැකපු ගමන් ටික් ගාලා ගන්න ඕක ඉතින් බිස්නස් එක තමයි පේනනේ ඔන්න ලස්සන ෂොප් එක දැක්කම ආසෙ හිතෙනවා මොන හරි ගන්න ඉතින් ඕකේ ඉතින් ඔන්න අපි ආපහු ට්‍රේන් එකේ නැගලා යන්නයි හදන්නේ පේනද ඇත බල්ලෙක් ඉන්නවා මේ පාක් වලට එන්න මම වැඩිපුරම කැමති දේ තමයි මේ ඕර තරම් ලස්සන බල්ලෝ ඉන්නව බලන්න. ඉතින් මේ හරි ෂොක් බලන්න පුළුවන් එක જાති අය වෙයි. මේ තියෙන අපි කියපු ලස්සන ට්‍රේන් එක බයි බයි ට්‍රේන් ඔන්න ට්‍රේන් එකට සමුදේලා අපි පාක් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න යන්න හදන්නේ එන පුතා What happened? නෑ යා දන්නවා ඒක පෙරලෙන්න. ගෙදරදි පෙරලෙන්න. දැන් දන්නවා. යේ දැන් දන්නවා. දැන් හම් පෙරලිලා ආපු දෙන්නගේ කවන්නේ. Ay. ඔන්න ඇස් දෙක පේන්නේ. ඔව් පුතේ. Ay. කොහෙද එන්නේ ඔය? අයියයි කිය උඩට එනවා. ඕකේ ඉතින් ඔන්නමයි අපි එදා දවසේ එන්ජොයි කරේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සමුදිලා යන්නයි හදන්නේ. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. ඕකේ. බයි බයි. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.